හෙලෝ එවරිවන් අද අපේ චැනල් එකේ තවත් සැවල් එපිසෝඩ් එකක්. අද අපි ඔයාලව එක්කන් යන්න හදන්නේ ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක් නිසා ලංකාවේ වටිනාකම සුන්දරත්වය වැඩි කරන පැත්තකට. මේ එපිසෝඩ් එකේ අපි ගොඩක් තැන්වලට යනවා. ස්පෙෂලි ෆිෂින් බෝට් එකක් ඇතුළටත් යනවා. ඉතින් අපි කොහෙට යන්න කියලා කිව්වේ නෑනේ. අද අපේ ඩෙස්ටිනේෂන් එක ට්‍රින්කෝ. අපි මේ ගමන පටන් ගත්තේ දඹුල්ලේ. ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයා දඹුල්ලට આવොත් අපිත් එක්ක මේ ගමන ට්‍රින්කෝ බලාම යන්න පුළුවන්. මේ ගමන යද්දී මතක තියාගන්න ඕන දේ තමයි ඔයාගේ ස්පීඩ් එක. මොකද මේක ජනාකීර්ණ ප්‍රදේශයක් කරා නෙමෙයි අපිට යන්න තියෙන්නේ. ඒ හින්දා මාර්ගය ඉස්සරහට හොඳට පැහැදිලිව පේනවා. ඒත් ඔයාගේ ස්පීඩ් ලිමිට් එක නම් අමතක කරන්න එපා. මොකද ඒක අපිට ඇඟට නොදැනෙන්න තමයි වැඩි වෙන්නේ. ඒ වගේම මේක යනකොට අපිට හම්බෙන හබරණ කැලේ. හබරණ කැලේ කිව්වම මතක් වෙන්නේ අලි ගහනේ වැඩි ප්‍රදේශයක්. ඔය යන්නේ හවස 4න් පස්සේ නම් මතක තියාගන්න ප්‍රවේශයෙන් ඩ්‍රයිව් කරන්න. මොකද අපි යනකොට ප්‍රශ්නයක් නොවුනට අපි එනකොට අලි 11 දෙනෙක් පමණ අපිට බලා ගන්න හම්බුණා. ඒ හින්දා පරිස්සමින් මේ ගමන යන්න ඕනේ මේ මාර්ගයේ යනවා නම්. අපි මුලින්ම බලන්න ආවේ කන්නියාවල තියෙන උණු වතුර ලින්ක්. මේක බලන්න යද්දි අපිට පොඩි ඉන්සිඩන්ට් එකක් වුණා. ඔය Google Map එකෙන් ආවොත් ඔයාට යන්න වෙන්නේ මේ පාරේ. හැබැයි ඔයා මේ පාරට හැරෙන්නේ නැතුව තව ටික දුරක් ගිහිල්ලා ඔයා වැටෙනවා ට්‍රින්කෝ අනුරාධපුර පාරට. ඒ පාරෙත් පොඩි දුරක් ගියාම ඔයාට මේ උණු වතුර ලින්ක් වලට යන හරි එන්ට්‍රන්ස් එක තියෙන තැනටම යන්න පුළුවන්. පුරාවිද්‍යාවකින් මේන්ටේන් කරන මේ උණු වතුර ලින්ක් වලට යන ටිකට් එකක් ගන්න වෙනවා. එක්කෙනෙක්ට ටිකට් එක රුපියල් 50ක් වෙනවා වගේම වාහනයකට පාකින් වලට රුපියල් 100ක් දෙන්න වෙනවා. ඒ වගේම තමයි මේ ලින්ක් ගැන කතා කරොත් 4 සාකාර නිර්මාණය කළ තියෙන ලින්ක් 7ක් දකින්න පුළුවන්. ඒ හැම ලින්කක්ම අඩි 3ක් 4ක් වගේ ගැඹුරකින් තමයි පවතින්නේ. වතුර පිරිසිදු නිසා අඩි හොඳට පේනවා. අපේ මීළඟ ගමනාන්ත වෙන්නේ ට්‍රින්කෝ කෝණේශ්වරම්. කෝණේශ්වරම් යනකොට අපිට Google Map වලින් යන හින්දා අපිට පොඩි වැරදීමක් වුණා. මොකද ගොඩක් දෙනෙක් සර්ච් කරන්නේ කෝණේශ්වරම් කියලානේ. අපිත් කෝණේශ්වරම් කියලා සර්ච් කරන් ගියාම ප්‍රශ්නේ තියෙන්නේ ට්‍රින්කෝ නගරයේ මැදයේ තියෙනවා තවත් කෝණේශ්වරම් කියලා පොඩි කෝවිලක්. ඒක තියෙන්නේ නගරයේ මැදේ. එතකොට ඒක ඇත්තටම ඇතුල් පාරක් ගිහිල්ලා තමයි අපිට එතන හම්බෙන්නේ. හැබැයි එතන නෙවෙයි හරි තැන. ඒ තැනට යනවා නම් ඔයා සර්ච් කරන්න ඕනේ තිරුකෝණේශ්වරම් කියලා. එහෙම වුණොත් ඔයාට අපි ඉස්සරහට යන මේ තිරුකෝණේශ්වරම් වලට හරියටම පාර හදා ගන්න පුළුවන්. ට්‍රින්කෝ කිව්ව ගමන් අපිට මතක් වෙන මාබල් බීච් එක නිලාවැලි බීච් එකයි. හැබැයි අපි ගිය කාලේ හරියටම ක්‍රවුඩඩ්. ඒ නිසා අපි සෙනඟ අඩු ඊළඟට යන්න ඉන්න කෝණේශ්වරම් වලට ළඟ නගර මැදේ තියෙන ට්‍රින්කෝ බීච් එකට තමයි ගියේ. ට්‍රින්කෝ බීච් එකේ තවත් තියෙන විශේෂත්වයක් තමයි ඔයා ලව ස්ලීප් යන්න ඉන්නවා නම් ඔයා බෝට් රයිඩ් එක ගන්න ඕනෙත් මේ ට්‍රින්කෝ බීච් එක හරහා. ඔයාට එතනින් ඔයාට බෝට් එකක් ඇරේන්ජ් කරගෙන ඔයාට කෝණේශ්වරම් වල පාමුල ඒ කියන්නේ ලව ස්ලීප් සයිඩ් එකේ බෝට් රයිඩ් එකක් ඔයාට ඇරේන්ජ් කරගන්න පුළුවන්. ඔයා එන්නේ බස් එක නම් ඔයාට පුළුවන් ට්‍රින්කෝ බීච් එක ගාවම තියෙන පාකින් එකේ බස් එක නවත්තලා ඔයාට එතනින් එහාට පයින් ඇවිදගෙන එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා එන්නේ ඔයාගේම වාහනයක නම් ඔයාට පුළුවන් මේ තිරුකෝණේශ්වරම් කියන එක පිහිටලා තියෙන පෙඩ්රික් කොටුව ඇතුළටම ඔයාගේ වාහනේ අරන් යන්න පුළුවන්. ඒ කියන්නේ මේ පෙඩ්රික් කොටුව ඇතුළේ තියෙන ස්වාමිකන්ද මුදුනේ තියෙන පාකින් එක දක්වාම ඔයාට ඔයාගේ වාහනෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පෙඩ්රික් කොටුවට ඇතුල් වුණාට පස්සේ හම්බෙන මාර්ගස් අතර පිහිටලා තියෙන පාකින් ස්ලොට් එකත් ඔයාගේ වාහනේ නවත්තලා යන්න පුළුවන්. මේ කුමන මාධ්‍යෙන් ඔයා ආවත් ඔයාට මුලින්ම අහු වෙනවා මේ තිරුකෝණේශ්වරම් වලට යන පාර දිගේ තියෙන කඩවල්. ඔයාට කැමති කෑමක් ගන්න, ඒ වගේම ඔයාට සිහිවටනයක් ගන්න මේ හැම දෙයකටම අවස්ථාව ඒ කඩවල් පොලිමෙන් ඔයාට ලබා ගන්න පුළුවන්.
ශිව දෙවියන් වෙනුවෙන්ම ලංකාව වටේ මුහුද ආසන්නේ කෝවිල් 5ක් නිර්මාණය කළා තියෙනවා. ඒව තමයි කෝණේශ්වරම්, නකුලේශ්වරම්, තිරිකේදීශ්වරම්, මුන්නේශ්වරම් සහ කාන්තෝන්දීශ්වරම්. අපි දැන් මේ ඉන්නේ තිරුකෝණේශ්වරම් වල. තිරුකෝණේශ්වරම් කෝවිල රාම රාවණා කාලේ ඉඳන් එන හින්දු භක්තිකයන්ගේ විශ්වාසයක්. ඒ වගේම ෆ්‍රෙඩ්රික් කොටුවේ ඉහළම ස්ථානයක් වන ස්වාමිකන්ද මුදුනේ තමයි මේ කෝවිල ඉදි කරලා තියෙන්නේ. අලුතින් මැරි කරන අය ගොඩක් මෙතෙන්ට එනවා. විශේෂයෙන්ම දරුපල පතා බාරවීම සඳහා එන අය තොටිල්ලක් එල්ලලා බාරවීම දකින්නට පුළුවන්. ශිව දෙවියන් උදෙසා ලෝපුරා ඉදි කරලා තියෙන දේවාල අතරින් බලවත්ම දේවාලය මේ බව හින්දු භක්තිකින්ගේ විශ්වාසය. කෝවිලේ ප්‍රධාන උත්සවය අප්‍රේල් මාසේ තියෙන්නේ. ඒ වගේම එම පූජාවට ශිව භක්තිකින් විසින් මහත් භක්තියෙන් සම්බන්ධ වෙනවා. ඒ වගේම තමා මේ විශ්වාස නිසාම ආගම් ભેදයකින් තොරව කෝවිලෙන් ආශිර්වාද ලබා ගන්න එන පිරිස වැඩි. කටකතාවක් විදිහට රාවණා රජුගේ කාලේ රාවණා රජුගේ තිබූ පැතුමක් ඉටු නොවුන හින්දා මේ ස්ථානයේ කැපුමක් ඇති කරා කියලා තමයි සඳහන් වෙන්නේ. අපි වාහනේ පාක් කළේ කැම්ප් එක ගාව. ඊට පස්සේ අපි කෝණේශ්වරම් වැද පුදාගෙන එද්දි මේ ලස්සන යාළුවෝ ටික ඊළඟ පාතේ හිටියා. අපිට මේ ට්‍රින්කෝ ගමනේදී හම්බුන වැදගත් අවස්ථාවක් තමයි ෆිෂින් හාබ් එක කියලා කියන්නේ. ෆිෂින් හාබ් එකක් කියලා කියන්නේ ටෝල යාත්‍රා නවත්තලා තියන්න පුළුවන් තැනට. මෙන්න මේ තැනේදී අපිට අවස්ථාවක් හම්බුණා ටෝල යාත්‍රාවකට නැගලා ඒ ටෝල යාත්‍රාවේ ඇතුලේ තියෙන ආම්පාන්න කොහොමද? එයාලගේ සේවා අවශ්‍යතාව සපයාගන්නේ කොහොමද? ඒ ගැන ඔයාලත් එක්කත් විස්තර ෂෙයා කරගන්න. මේ ටෝල යාත්‍රාවේ ඇතුලේ ෆිෂින් ස්ටෝරේජ් එකක් වෙනම පිහිටලා තියෙනවා අපි මේ පෙන්වන විදිහට. මේ ෆිෂින් ස්ටෝර් එකට අමතරව මෙයාලගේ අවශ්‍යතාවට, ඒ කියන්නේ මේ දීවරයන්ගේ අවශ්‍යතාවට අදාළව තමන්ගේ පහසුකම් සලසා ගන්නත් එයාලම අවශ්‍යතාවයන්ට අදාළව සලසගෙන තියෙනවා. මෙතන ඇඳවල් තියෙනවා. ඒ වගේම අපි නෝමලි වාහනයක දකින ස්ටීරින් වීල්, ඒ වගේම ඒකට අදාළව නැවිගේෂන්, මේ හැම දෙයක්ම මේ අපි කතා කරන ටෝල යාත්‍රාවක් ඇතුලේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ ටෝල යාත්‍රාව ඇතුලේ තමයි මෙයාලා කැම බීම ඒ හැම පහසුකම්ම ලබා ගන්න. එතකොට කැම බීම උයන්න, ඒ වගේම ටොයිලට් යන්න, ඊට අමතරව නිදා ගන්න, ඒ හැම දෙයක්ම. ඒ විතරක් නෙවෙයි, අපි මේ කතා කරන්නේ දවස් දෙකක් යන ගමනක් ගැන නෙවෙයි. මේක මාසයක්, මාස දෙකක් වගේ ලොකු කාලපරාසයක් ඇතුළත විහිදලා යනවා. එතකොට ඒකට අවශ්‍ය විදුලිය, ඒකට අවශ්‍ය කැම බීම, ඒ හැම දෙයක්ම මේ ගමනේදී මෙයාලා අරන් යනවා. ඒ විතරක් නෙවෙයි, මේකට අදාළව මෙයාලට අවශ්‍ය එන්ටර්ටේන්මන්ට් පැත්ත, කියන්නේ සින්දු, ඒ වගේම ටීවී, ඒ හැම දෙයකටම අදාළව දේවල් අරන් යනවා. ඇත්තටම මේක කටුක ජීවිතයක්. අපිට ඇත්තටම එතනදී හිතුණ දේ තමයි අපි එළියට ගිහිල්ලා මාළු ගන්නකොට අපිට මේ දේවල් හිතුනේ නැතුණාට, මේකට වටිනාකමක් අපිට හිතුනේ නැතුණාට, හැබැයි ඇත්තටම ඒකට ලොකු වැලියු එකක් තියෙනවා. ලංකාවේ දැන්ට තියෙන දිගම පාලම තමා මේ පේන කින්නියා පාලම. කින්නියා පාලම 2009 ඕපන් කරන්න කලින් මනම්පිටිය පාලම තමා ලංකාවේ තිබුණු දිගම පාලම. කින්නියා පාලම දිගින් මීටර් 396ක් වෙනවා. සෞදි අරාබියේ මූල්‍ය ආධාර මත ඉදුණු ලංකාවේ දිගම පාලම තමා මේ. මේ පාලම කොඩ්ඩියාර් බොක්ක සහ තබලේගම් බොක්ක මගින් වටවුණු කළුප ප්‍රදේශයක් කරා ඉදි කරලා තියෙනවා. කින්නියා පාලම යටින් යන්න පුළුවන් මේ බෝට් රයිඩ් එක ගන්න පුළුවන්. මාබල් බීච් යන්න තියෙන පාර ඉස්සරහා බුදු පිළිමයත් එක්ක තියෙන බෝට් සර්විස් එකෙන්.
අපි කලින්ගේ මේ කින්යා පාලම යටින් තිබ්බ බෝට් සර්විස් එකේනේ. අපි එහෙනම් දැන් යන්න හදන්නේ මේ කින්යා පාලම උඩින්. අපි දැන් මේ යන්නේ කන්තලේ වැව ඩෑම් එක උඩේ. මේ කන්තලේ වැව සාමාන්‍යයෙන් මේ පාරෙන් ට්‍රින්කෝ යන එන කෙනෙක්ට පොඩ්ඩක් නැවතිලා තමන්ගේ විවේකසුවයෙන් ඉන්න හොඳ තැන. අපිත් උදේ මෙතනින් යනකොට අපි නැවතිලා අපි උදේ මෙතන හිටියා. ඒ හින්දා අපි දැන් නවතින්න යන්නේ නැහැ. හැබැයි ඔයා හවසක මෙතනින් යනවනම් ඔයාටත් පුළුවන් මෙතනින් නැවතිලා ගමන් විඩාව නිවාගෙන ඔයාගේ ගමනාන්තය කරා යන්න පුළුවන්. මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න අපිව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේ නොටිෆිකේෂන් බටන් එකත් ක්ලික් කරලා තියාගන්න. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් අපි හමු වෙමු. This is Lovely